වෙලාවකට ඇඬෙනවා මතක් වෙද්දි තියෙන ප්‍රශ්න එහෙම ඉතින් අඬන්නෙම නෑ ඇඬෙනවා අම්මයි තාත්තයි දෙන්නව දාලා ගිහිල්ලා. එතනින් එහාට තමයි ජීවිතේ ගොඩක්ම විනාශ වෙන්න පටන් ගත්තේ. කෙල්ලෝ විශ්වාස ගන්න හොඳ නෑ. අපිට ඇත්තටම ආදරය කරනවා වගේ හිටියට ගොඩක් වෙලාවටම කරන්නේ බොරු. කොහොම හරි ඉතින් එයා හැදෙයි කියලා තමයි විශ්වාසය තිබුණේ. ඒකින් තමයි සමාව දීදී ළඟින් තියාගත්තේ. ඒ වුණාට හැදුන්නේ නෑ. මොකද නම? හේමල්. හේමල් රණසිංහ වගේ කඩවසම් පොල්ලෙක් කොහොමද ජීවිතේ මොකද වෙන්නේ කියන්නකෝ දැන්. ජීවිතේ ඉතින් ගොඩක් අමාරුයි. ඉතින් කොච්චර අමාරු නම් කොහොම හරි අදගෙන යන්න ඕනි. ආදරය ගැන තියෙන අත්දැකීම් කොහොමද? ආදරය ගැන ඉතින් අත්දැකීම් ලොකු අත්දැකීමක් තියෙනවා ඉතින්. මොකක්ද ආදරය ගැන ඉගෙන ගත්ත පාඩම? අවුරුදු 5ක ෆෙයා එක අපි දෙන්නයි තිබුණේ. ඒ අතරේදී මට ගොඩක් හම්බුණා එයාගේ වෙන ෆෙයාස් තිබුණා එයාට. මම ඉතින් අතහැරලා දැම්ම වැඩක් නැහැ නේ හැම කෙනෙක් ජීවිතේට. රැවටෙනවා කියලා දැනෙද්දී අවුරුදු 5ක් ආදරය කරන්නේ කාලේ ඇයි විනාශ කරගත්තේ? කොහොම හරි ඉතින් එයා හැදෙයි කියලා තමයි විශ්වාසය තිබුණේ. ඒකින් තමයි සමාව දීදී ළඟින් තියාගත්තේ. ඒ වුණාට හැදුන්නේ නැහැ නේ. ඒකින්ද ඉතින් ආය ආදරය කියන දේ ජීවිතේට ඕනි කියලා හිතෙන්නෙත් නැහැ. නෝගේ කෙල්ලෙක්ද කැමති ඔයා? නෝමල් ගොඩාක් ලස්සන ඕනේ නැහැ. නෝමල් චාම් අහිංසක වගේ කෙල්ල. කොහොමද මේ දේවල් වලින් ඔයා මගේ හැරලා මේ වගේ තැනකට ආවේ රිකව උනේ? ගොඩාක් කල් ඉතින් අවුරුද්දක් විතර යනකම් සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි හිත හදාගන්න අමාරු නා. පස්සේ ඉතින් මම්ම කල්පනා කරලා ඉවරලා තේරුමක් නැහනේ ගිය දේවල් ගියා කියලා ඉවරලා මගේ ජීවිතේට ඉස්සරහට මං කොහොම හරි යන්න ඕනේ. ඒකින්ද ඉතින් මං අහපව හිතාගත්තා කොහොම හරි මං මගේ ගේම ගහනවා කියලා. තමයි මේක පටන් ගත්තේ අහපව ජොබ් එකකට එන්න. අම්මයි තාත්තයි මොනවද කිව්වේ වාගේ කඩා වැටීම් හමුවේ? අම්මයි තාත්තයි දෙන්නව දාලා ගිහිල්ලා. ඒ දෙන්නා කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් රණ්ඩු වෙනවා. තාත්තා බොන්නේ නැහැ. ඒ වුණාට ඒ දෙන්න රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා A level ගන්න ඉස්කෝලේ යනකොට තමයි ඒ දෙන්න වෙන් වුනේ. ආච්චි සීයයි එක්ක තමයි දැන් ඉන්නේ. ඉගෙනීමට ගොඩක්ම බලපෑවා ඒ දෙන්න නැති වෙච්ච එක. එතනින් එහාට තමයි ජීවිතේ ගොඩක්ම විනාශ වෙන්න පටන් ගත්තේ. ළඟයි කොල්ලෙක්ගේ ළඟ ඉන්නම ඕනේ අම්මා. ප්‍රශ්නයක් වුණාම කියන්න අනිවාර්යෙන් අම්මා ළඟ ඉන්න ඕනේ. ගොළු වුණා මේ පාලුරේ. කවදා හරි ඒ දෙන්නට බැරි කාලෙක ආවතින් මල් ළඟට මම බලා ගන්නවා අනිවාර්යෙන් අම්මයි තාත්තා. අම්මයි තාත්තයිනේ. අතපය නොකඩ හැදුවනේ ඒකින්දනේ මෙහෙම. ලස්සන කොල්ලෙක්ව ජාතක කරලා තියෙනවා මේ ලෝකෙට. මං ප්‍රාර්ථනා කරනවා ඉදිරියටවත් ඒ වගේ වැරදි තීරණ ගන්න නැතුව නේද? වංචාකාරීන්ට අහු වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ලස්සනට ගත කරන්න ලැබෙන්න කියලා. අම්මටයි තාත්තටයි මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? අම්මටයි තාත්තටයි කියන්න තියෙන ඉතින් කවදා හරි අහපව් මල් ළඟට ඇවිල්ලිවලා අපි තුන් දෙනාම එක පවුලක් විදියට ඉමු කියලා. මොන ප්‍රශ්න වුණත් ඉතින් ජීවිතේට ප්‍රශ්න එනවනේ අපි හැමදාම ඉන්නෙත් නැහනේ. ඉන්න කාලෙදී ඒ දෙන්නත් එක්ක ඉන්න ආසයි. වෙලාවකට ඇඬෙනවා මතක් වෙද්දි තියෙන ප්‍රශ්න. එහෙම ඉතින් අඬන්නෙම නෑ ඇඬෙනවා. ඉරිමි කඳුළු හරි බරයි. අඬනවා නම් අඬන්නේ කලාතුරකින්. හැබැයි ඒ කඳුළු හරි බරයි. මම ප්‍රාර්ථනා කරනවා වගේ ප්‍රශ්න ඉක්මනින්ම විසඳෙන්න කියලා. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී එක ඇයි ඔයාගේ කතාව කියන්න හිතුවේ? තවත් කෙනෙක්ට අම්මලා දෙමව්පියෝ වුණාම මේගොල්ලෝ සාමාන්‍යයෙන් දරුවෙක් දාලා යන්න නැතුව තව කෙනෙක්ට හරි මේ දේ නොවෙන්න ඒගොල්ලෝ බලලා හරි මොකක් හරි තීරණයක් ගනීනේ. පාඩමක් ඉගෙන ගනීනේ. තව දරුවෙක්ට මෙහෙම කරන්න එපා. තව අම්මා කෙනෙක්ට මෙහෙම කරන්න එපා. තව තාත්තා කෙනෙක්ට මෙහෙම වෙන්න එපා. මේ කියන ප්‍රාර්ථනාවත් එක්ක මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතේටත් කවදාවත් ඒ වගේ දුකක් දැනෙන්න එපා කියලා. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. Thank you.